කොහොමද යාළුවනේ ඔයාලා හොඳින්ද? මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලට බලන්න. දෙල් මාළුව කිරට හදලා හාල් මැස්ස දාලා කොහිල දළු උයලා ඊට පස්සේ චිකන් ඩෙවල් එකක් හදන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. යාළුවනේ මම කොහිල දළු මේ කටු ටික සීරුවා පිහියෙන් සූර්ලා ඉවරලා මෝර්පු හරිය කඩලා කැපුවේ නැහැ. මම මෙහෙම අතින් කඩලා ඔහොම අතින් කඩලා තමයි කොහිල දළු ගත්තේ. යාළුවනේ මම දැන් දෙල් එකට පහේ ටික දාගන්නවා. ලුණු දාගන්නවා. ඊට පස්සේ කරපිංචා ඒකම රම්පා අමු මිරිස් දාගන්නවා. ඊට පස්සේ මම දාගන්නවා කුරුඳු කුඩු ලුණු දාගන්නවා. ඊට පස්සේ කහ දාගන්නවා. ඊට පස්සේ අමු 3-5 දාගන්නවා. උළුහල් දාගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු දාගමු. මිරිස් කුඩු වැඩි නැහැ චුට්ටක් වගේ දාගමු. තේ හැඳි භාගයක් විතර වගේ. හරි දැන් අපි මේක දියකිරි දාලා ලිපේ තියමු. යාළුවනේ දෙල් මාළුව හදන එක ක්‍රම තියෙනවා. මේ ගොඩක් අය වතුරෙන් ලිපේ තියනවා. මම අද දියකිරින් ලිපේ තියන්නේ. වෙනදට මාත් වතුරෙන් ලිපේ තියලා හදනවා. අද මට හිතුණා මේක කිරටම හදා ගන්න ඕන කියලා. රසත් එක්කනේ දියකිරින් තිබ්බහම දියකිරි දාගත්තා. ඊට පස්සේ ලිපේ තියා ගන්නවා. යාළුවනේ අපි චිකන් ටික සීසන් වෙන්න තියමු. මිරිස් කුඩු චුට්ටක් දාලා. වැඩි මිරිස් කුඩු දාන්නේ මම මොකද බැදෙන්නේ නැහැ එතකොට. කහ චුට්ටක් දාලා ලුණු ටිකක් දාගමු. ගම්මිරිස් කුඩු ටිකකුත් දාමු. අපි මේක සීසන් වෙන්න පැත්තකින් තියමු. ඊට පස්සේ ගැඹුරු තෙලේ බැදගමු. යාළුවනේ අපි වළඳක් ලිප තියාගමු. වළඳ රත් වුණාට පස්සේ අපි තෙල් දාගමු. අපි ඇතිරියට තෙල් දාගමු. ටික රත් වෙගෙන ඉන්නේ. අපි රත් වෙන තෙලට දාගමු සුදු ලුණු. ඒකම දාගමු. මේක පොඩ්ඩක් රත් වෙන්න ඇරලා දාගමු රත ලුණු. රත ලුණු පොඩ්ඩක් දාමු නේද. ලුණු දැම්ම රසයි අමුරිස්. අපේ ගෙදර නම් කොහිල කියන්නේ ඉතින් අල දළු ඇත්තටම හරිම ආස කෑමක් තමයි. කොහිල දළුයි අලයි දෙකටම ආසයි යාලා. ඉදාගමු කරපිංචා. මම රම්පා මෙන්න මේ විදිහට දැම්මේ මොකද නැත්තම් අර කොහිල දළුත් එක්ක පොඩි විදිහට රම්පා දැම්මම හොයාගන්න බෑනේ. මම ඒකයි රම්පා දැම්මේ. ඊට පස්සේ අපි දාගමු අබ සල්පයක් දැම්මා. අබ ටික පුපුරන්න ආරෙමු. මම මිරිස් කරල් කඩකුව දාගන්නවා. යාළුවනේ මම හාල් මැස්සන් ටික දාගත්තා. ඒක වීඩියෝ වෙලා නෑ. සෝරි. දැන් මම මේකටම දාගන්නවා කුරුඳු චුට්ටක්. මගේ කුරුඳු කුඩු තියන්නේ. කුරුඳු දාගන්නවා. ඒකම දාගන්නවා උළුහල්. ඒකම දාගන්නවා අමු 3-5. තේ හැන්දක් වගේ දාගත්තා. ඊට පස්සේ මම දාගන්නවා ඒකටම මිරිස් කුඩු තේ හැන්දක්. හැන්දක චුට්ටක් වගේ දාගත්තා. කහ දාගන්නවා. ලුණු දාගන්නවා. යාළුවනේ මම දැන් කොහිල දළු ටික දාගන්නවා.
දාගෙන අපි හොඳට පහේ වදින්න කලවම් කරගමු. තක්කාලි ටික යාළුවනේ මම දැන් මේක චූටි වෙලාවක් වහලා තියෙනවා. වැඩි වෙලාවක් වහලා තිබ්බොත් අර කොහිලවල තියෙන කොළ පාට ගතිය යනවා. යාළුවනේ දැන් දෙල් ටික තැම්බිලා තියෙන්නේ. යාළුවනේ මම මේකට මිටිකිරි විතරයි දාගත්තේ. මිටිකිරි දාලා දැන් අපි තව චුට්ට වෙලාවක් උතුරන්න වහලා තියමු. කොහිල එකත් මේ දැන් තැම්බිලා යාළුවනේ. අපි දැන් කොහිලෙකට මිටිකිරි ටික දාගමු. මිටිකිරි ටික දාලා අපි කලවම් කරගමු. ඇත්තටම මේ මාර රසයි මේ විදිහට හැදුවහම මට නම් හිතෙනවා ගොරක චුට්ටක් දැම්මොත් හොඳයි වගේ කියලා. තව ඇඹුල් ටිකක් එන්න. මම ඒ වුණත් අද මේ තක්කාලි දාලා හදන්නේ. අපි හොඳට උතුරන්න ඇරලා බලමු. තව කිරි චුට්ටක් දාගමු. මිටි කිරි විතරයි මම දාන්නේ. ඇත්තටම ලස්සන පාටක් තියෙනවා. චුට්ටක් උතුරවලා අරගෙන බාමු. කිරි දැම්මට පස්සේ ගොඩාක් වෙලාවක් තිබ්බොත් මේ කොළ පාට ගතිය යනවා යාළුවනේ. විලක හරි ගිහිල්ලා යාළුවනේ. දැන් නම් ලස්සන පාටකට ඇවිල්ලා. දැන් උතුරලත් ඉවරයි. ලුණුත් ඇති. යාළුවනේ මම දැන් මේක බා ගන්නවා. යාළුවනේ දෙල් එකක් දැන් හරි ගිහිල්ලා. දෙල් එකට අබ කුඩු කරලා අපි දාගමු. දැන් මම දෙල් එකත් ඕෆ් කරගන්නවා. යාළුවනේ මම අබ ටිකක් දාගත්තා. බැද ගන්න. දෙල් එකට උඩින් ඉන්න අබ කුඩු කරලා ඉස්සට පස්සේ දෙල් එක ඇත්තටම රසයි. තෙල් දාන්න ඕනේ නෑ. යාළුවනේ අබ කුඩු කරා. දැන් අපි අබ කුඩු කරපු ටික දාගමු. දැන් ඉතින් රසයි ඉතින්. යාළුවනේ මම මස් ටික බැද ගන්න තාච්චියක් ලිප තියාගත්තා. තාච්චිය රත් වෙලා අපි ඒකට තෙල් දාගමු. යාළුවනේ මස් ටික බැදලා තියෙන්නේ. මම මේක බා ගන්නවා. මම වළඳක් ලිපේ තියාගත්තා. මේ මස් බැදපු තෙල් වලින්ම ගත්තා මේ ඩෙවල් එක හදන්න. මම මේකට සුදු ලුණුයි කිඹුරුයි චොප් කරලා දාගන්නවා. අප කරපිංච දාගන්නවා. මේ මාළු මිරිස් ඒකම දාගන්නවා. රට ලුණු මම ගම් මිරිස් දාගන්නවා. ඒ හොඳ සූත්‍ර ප්‍රමාණයක් දාගන්නවා. ඊපස් දාගන්නවා කුරුඳු. ඊපස් දාගන්නවා ලුණු. මම මස් එකකට ලුණු දාලා තිබ්බේ. ඒක නිසා මම ලුණු ටිකයි දාගන්නේ. මම මේකට මිරිස් කුඩු වලින් ටිකක් දාගන්නවා. රතු පාට ගතිය ගන්න වගේ ඕන නිසා. ඊට පස්සේ හොඳක් වගේ දෙමෙතේ හොඳක් වගේ මම මේකට දාගන්නවා කෑලි මිරිස්.
යාළුවනේ මම මේකට දැන් තක්කාලි කොටු කපලා මම ගත්තේ. මේ රටලුණුත් මම මේ කොටු කපලා වගේ ගත්තේ. මම රට කැලක් වගේ තියෙන්නේ මම එන්නේ ඒක අයින් කරෙත් නෑ. මම තක්කාලි කොටු කපා ගත්තේ. බින්දර මම අඩු කරගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා මේ සෝයා සෝස්. දැන් මම බැටගත්ත මස් ටික මේකට දානවා. මගේ තක්කාලි සෝස් ඉවර වෙන්න ගිහලා යාළුවනේ මම උඩින් තක්කාලි සෝස් දාගන්නවා. ටිකයි තියෙන්නේ අද. මම තියෙන චුට්ටකින් දාගත්තා. එකක් දැන් දෙවල් එකක් හරි ගිහිල්ලා තියෙන්නේ. මම දැන් මේකත් බා ගන්නවා ලිපෙන්. යාළුවනේ මම අද හදාගත්තේ චිකන් ඩෙවල් එකක් දාගත්තා. ඊට පස්සේ කොහිල දළු හදාගත්තා. තෙලට දාලා මිටිකිරි දාලා හාල් මැස්ස දාලා ඊට පස්සේ දෙල් කිරට හැදුවා. එහෙමනම් යාළුවනේ මගේ වීඩියෝ බලන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට.